සුබ දවසක් යාළුවනේ ඔයාලා හැමෝටම අද මම ඔයාලට කියලා දෙන්න හදන්නේ කොහොමද ඔයාගේ TikTok app එකේ තියෙන හැම වීඩියෝ එකක්ම එකපාර delete කරගන්නේ කියලා. ඉතින් වැඩි කතා නැතුව අපි කෙලින්ම වීඩියෝ එකට යමු. ඔයා තාමත් මගේ YouTube channel එකට අලුත් කෙනෙක් නම් මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් මතක ඇතුව subscribe කරන්න අමතක කරන්න එපා. වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් like කරන්නත් අමතක කරන්න එපා. අපි එනම් බලමු කොහොමද වැඩි කරන්නේ කියලා. යන්න ඔයා මේ විදිහට ඔයාගේ TikTok app එකට ඊට පස්සේ මේ විදිහට ප්‍රොෆයිල් එකට යන්න. ඊට පස්සේ දකුණු පැත්තේ කෙළවරේ උඩින් තියෙන ඉරි කැලි තුන ටච් කරන්න. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් setting and privacy කියලා තියෙනවා පහළින්ම. මෙන්න මේක ටච් කරන්න. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් manage post කියලා තියෙනවා. මෙන්න මේක ටච් කරගන්න. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් manage post visibility කියලා තියෙනවා. මෙන්න මේක ටච් කරගන්න. හරි. ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට මගේ TikTok එකේ වීඩියෝ ටික. ඉතින් මෙන්න මේ විදිහට වීඩියෝ එකට දකුණු පැත්තෙන් තියෙන මෙන්න මේ විදිහට රවුමක්. මෙන්න මේ රවුම ඇතුලේ ඔයාට delete කරන්න අවශ්‍ය හැම වීඩියෝ එකක් ඉස්සරහින් මේ විදිහට ටික් එක දාගන්න. ටික් එක දාගෙන මෙන්න මේ next කියන එක ටච් කරන්න. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන පහළින් තියෙනවා only you කියලා. ඒකත් එක්කම මෙන්න මේ ටික් එක දාගන්න මෙතනින්. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන තියෙනවා update කියලා. මෙන්න මේක ටච් කරපු ගමන් ඔයාගේ TikTok account එකේ තියෙන හැම වීඩියෝ එකක්ම delete වෙලා යනවා. මේකදී යාළුවනේ මේක ටච් කරලා කීප වෙලාවක් යනකම් වීඩියෝ තියෙනවා වගේ පෙන්නනවා. නමුත් ටික වෙලාවක් app එකෙන් අයින් වෙලා ආය app එකට යන්න. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාගේ app එකේ කිසිම වීඩියෝ එකක් බලා ගන්න වෙන්නේ නැහැ. ඉතින් මෙන්න මේ විදිහට තමයි ඔයාගේ TikTok app එකේ තියෙන හැම වීඩියෝ එකක්ම එකපාර delete කරගන්නේ. මම හිතනවා ඔයාලට වීඩියෝ එක පැහැදිලිද කියලා. මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් කමෙන්ට් කරන්න. වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් like කරන්නත් අමතක කරන්න එපා. තවත් මේ වගේ වැදගත් වීඩියෝ එකකින් හමු වෙනතුරු ඔයාලා හැමෝටම සුබ දවසක්.